ආයුබෝවන්. අදත් මයි ස්ටයිල් ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් මං අද ඔයාලට අරන් ආවේ මෙන්න මේ රසම රස පීට්සා එක. මේක ඉතින් මං අමුතුවෙන් ඔයාලට කියලා දෙන්න ඕන රෙසිපි එකක් නම් නෙමෙයි. පුංචි අදහසක් මේක. ඉටලියන් පීට්සා එක අපේ රසට කන්නේ කොහොමද කියලා. ඉතින් මේ තමයි පයිනැපල් පීට්සා. ඔන්න බලන්නකො මගේ අතේ තියෙන අන්නාසියක ඉදිලා කන්න පුළුවන් කියලා ගහලා තියෙනවා. මේක කොළපාට වුණාට පිලිපීනේ තමයි වවලා තියෙන්නේ. ඔන්න මම මුලින්ම අන්නාසි ගෙඩියේ පොත්ත ඉවත් කරනවා. ලංකාවේ අපේ අන්නාසි ගෙඩියක් නම් කොච්චර සුවඳද කොච්චර රසයිද. මේ අන්නාසි නම් එච්චර සුවඳවත් එච්චර රසවත් නෑ. ඉතින් මම ඉන්නේ නිව්සීලන්ඩ් වල නිසා මේ අන්නාසි ගෙඩිය තමයි මට හොයාගන්න පුළුවන් වුණේ. මේක ඉතින් අපේ රටේදී හැදුවා නම් අම්මෝ ඒකේ රස හිතා ගන්න අමාරුයි. අන්නාසි ගෙඩිය කපන ගමන් මම ඔයාලට පුංචි කතන්දරයක් කියන්නම්. නිව්සීලන්ඩ් වලදී මට පොඩි chance එකක් ලැබුණා අපේ රටේ ශ්‍රී ලංකාවේ ෆුඩ් කල්චර් එක ගැන පොඩි ප්‍රසන්ටේෂන් එකක් කරන්න. එදා මම පොඩි බබාලට තමයි මේ ඉවෙන්ට් එක කරන්න තිබුණේ. ඒක නිසා ඉඹුල් කිරිබත් කෝප්ප හැදුවා පුංචි බබාලට පුළුවන් වෙන්න. ඉතින් ඒකේ රසටයි ඒක හදන විදියටයි එතන හිටපු අය ගොඩාක් සතුටු වෙලා අපේ රට ගැන එයාලා දන්න විදියට එයාලා පුංචි ප්‍රසන්ටේෂන් එකක් කරා. ඒ වෙලාවේ එයාලා අපේ රට මෙච්චර කතා වෙන්න ඇයි හේතු කියලා හේතු 5ක් කිව්වා. එයින් උඩින්ම තිබුණේ අපේ රටේ ක්‍රිකට්. ඊට පස්සේ තිබුණේ අපේ රටේ රසම රස අන්නාසි ගැන. මටත් පුදුම හිතුණා එදා. ඉතින් ඒ රසම රස අන්නාසි සුවඳ රස මතක් කරගෙන තමයි මම මේ අන්නාසි කපන්නේ. අපිට පුරුද්දක් තියෙනවා නේද අන්නාසි ගෙඩිය කපන අතරේ අර මැද වහල්ල කන්න. ඔයාලට පේන වෙද්දි මම මේක කපන අතරේ ටික ටික ඒකත් කනවා. ඒක ඉතින් අන්නාසි ගෙඩියට වඩා පැණි රසයිනේ. ඔන්න ඉතින් මෙන්න මේ වගේ සාමාන්‍ය පොඩිත් නැති ලොකුත් නැති කෑලි වලට කපා ගත්තාම තමයි අන්නාසි පීට්සා එක රසම රසට හැදෙන්නේ. අන්නාසි කෑලි රසට රසේ හැපෙන්න ඕනනේ. මම ඊට අමතරව ගන්නවා රතු බෙල් පෙපර්, බීලූණු, ඔලිව්, සොසේජස්, පීසා සෝස් සහ ඉඟුරු සුදු ලූණු පේස්ට්. ඔයාලා කැමති විදියට ඒ දේවල් ගන්න පුළුවන්. මම පීට්සා බේස් එක විදියට පාවිච්චි කරන්නේ ගෙදර හදාගනිපු රොටි එකක් නෙමෙයි කඩෙන් ගෙනාපු එකක්. මුලින්ම මම පීට්සා සෝස් මේකේ ඇප්ලයි කරලා ඊට පස්සේ මෙන්න මේක නම් මගේම ක්‍රමයක්. මම සාමාන්‍ය චීස් චෙඩා අරගෙන කෑලි කෑලි කපලා මෙන්න මේ විදියට යටින්ම අතුරනවා. ඒකෙන් අමුතුම රසක් එනවා. ඊට පස්සේ ඔයාලා කැමති නම් විතරක් ඉඟුරු සුදු ලූණු පේස්ට් එක ගන්න. ඊට පස්සේ අපි ගනිපු එළවලු, ලූණු, පළතුරු විශේෂයෙන්ම අන්නාසි මේකේ අතුරන වෙලාව. මේ බලන්න අනිත් කෑලි වලට වඩා අන්නාසි කෑලි මම ටිකක් ලොකුවට තමයි ගන්නෙ. මේකෙන් එන්නේ පුදුම රසයක්. අන්නාසි කෑලි හැපෙන රස ඔයාලට හිතා ගන්න පුළුවන් නේද? මෙන්න මේ විදියට මම එළවලු, පළතුරු, සොසේජස්, ලූණු මේ හැම જાතියක්ම මේ විදියට අතුරලා ඊට පස්සේ ලුණු සහ ගම්මිරිස් ටිකක් දානවා මේකට. ලුණු නම් අපි කොහොමත් මේ එළවලු පළතුරු ටිකට රස එකතු කරන්න දාන්න ඕනනේ. ගම්මිරිස් විශේෂයෙන්ම දාන්නේ මේක අන්නාසි පීට්සා එකක් නිසා. අන්නාසි වලට ගම්මිරිස් චුට්ටක් එකතු වුණාම තමයි නේද වැඩිපුරම රස. ඔන්න ඉතින් මං කියපු විදියට ගම්මිරිස් කුඩු චුට්ටක් බොහෝම ස්වල්පයක් මේකට දානවා. ඊට පස්සේ අපි උඩින් මොසරෙල්ලා චීස් අතුරලා මේක බේක් කරන්න තමයි මේ සූදානම් කරන්නේ. බේක් කරන්න කලින් මම තව චූටි මගේ රස පදමට දෙයක් එකතු කරනවා. ඒ තමයි තක්කාලි සෝස්. අන්නාසි දාපු නිසා මම මේකට තක්කාලි දැම්මේ නැහැ. ඔයාලා කැමති නම් දාගන්නත් පුළුවන්. හැබැයි මම අනිවාර්යයෙන්ම තක්කාලි සෝස් නම් මේකට දානවා.
මෙන්න මේ විදියට. ඊට පස්සේ අපි මේක බේක් කරමු. මම මේක බේක් කරන්නේ සෙල්සියස් අංශක 220ට විනාඩි 12ක් පමණයි. මොකද මම පාවිච්චි කරන්නේ කඩෙන් ගෙනාපු පීට්සා බේස් එකක්නේ. ඔන්න බලන්නකෝ. මම ඔයාලට පෙන්නපු පීට්සා එක තමයි මේ තියෙන්නේ. රස පාට පේනව නේද? අන්නාසි කෑලි හොඳට මේකේ තියෙනවා. ලොකු ප්‍රමාණයේ කෑලි වැඩි ප්‍රමාණයක් මේකේ තියෙනවා. අපි පීට්සා එක කපලා කෑල්ලක් අරගෙන රස බලමු. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ පීට්සා කෑල්ල මං කපා ගත්තේ. ඔන්න ඉතින් ඔයාලත් මගේ පීට්සා එකේ රස බලන්න. පේනව නේද අන්නාසි කෑලි? ඉතින් මේක අනිවාර්යයෙන්ම හදලා බලන්න කියලා ඔයාලට ඉතාමත් ආදරෙන් ආරාධනා කරනවා. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න කියලත් ඉල්ලන ගමන්ම ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙන් අදට මං ගිහින් එන්නම්. Thank you.